මාවද ෆෝකස් වෙලා තියෙන්නේ. ඔව්. මේ අද අපි යන්නේ මචං චරිතත්තලගේ මහත්තයාගේ මානසික ඒ කියන්නේ මචං හසංක මහත්තයාගේ සකුරා මලේ සින්දුවේ මචං මගේ පර්ස්පෙක්ටිව් එකෙන් මීනින් එක කතා කරන්න රිවිව් කරන්න. මචං අද මචං මම මීනින් එක කතා කරන්නේ මචං අඩියක් ගහන ගම මං හොයලා බැලුවා මචං අර මේ අරක්කු ටිකක් පෙන්නුවා කියලා YouTube එකේ මහත්තුරු නෝනලා අපේ ගෙදරින් නෑලු බං. ඒ හින්දා මචං අද මම ගාන ජැක් ඩැනියල් කාලක් සමග මචං. ඇත්තටම මචං සින්දුවක මීනින් එකක් කතා කරද්දි චුට්ටක් මත් වෙන්න ඕන මචං. නැතුව බෑ කරන්නේ. හරිද? මේ ආකාරයට මචං දා ගන්න ඕන පොඩ්ඩක්. තව පොඩ්ඩක් දාලා මචං ඊට පස්සේ මේක කලවම් කරන්නේ මචං සෝඩත් එක්ක. හරිද? සෝඩා දාලා මචං. අල පදම ගානට ගත්තේ නැත්නම් මොන එකක් කරන්න බෑ. උදේ පාන්දරම මචං. වා. සුවඳ එනවා මචං අර අරක්කු සුවඳ. හරිද? cheers ලා. cheers. ගාන හොඳේ. ගාන. අපි යන් සින්දුවට. මං චරිතත්තලගේ මහත්තයට මචං මැසේජ් එකක් දාලා ආව Instagram එකෙන් මම මේකේ මෙහෙම වීඩියෝ එකක් කරන්න යනවා මට පර්මිෂන් ඕන කියලා මිනිහා දැම්මා ඕකේ කියලා ඊට පස්සේ මං හසංක මහත්තයටත් ඒ කියන්නේ මානසික මහත්තයටත් මැසේජ් එකක් දාලා ආවුවා මම මේකේ මීනින් එකක් ගන්න යනවා පර්මිෂන් ඕන අවුලක් නැද්ද කියලා මිනිහා දැම්මා ඕකේ කියලා ඒ හින්දා මචං අපි මේක කරගෙන යනවා මචං අපි මේකේ කතා කරාට පස්සේ මචං මේ සකුරා මල කියලා කියන්නේ මචං ජපානයේ තියෙන අර මේ පිවිතුරුකමේ සංකේතය අර මාර පාරිශුද්ධ මලක් විදියට මචං දකින්නේ අර සකුරා පිපෙන කාලෙට හරි සුන්දරයි හරිම මනස්කාන්තයි කියන අර ගුඩ් මලක් ඒ කියන්නේ නිකන් අර හොඳ සුපිරි මලක් කියලා කියන්නේ මචං එහෙම එතකොට මචං අර මේකේ අර කෙල්ල කියන චරිතේ හඳුන්වන්න චරිත මහත්තයා මචං ගන්න නැත්තේ සකුරා මල කියන එක ඒකයි මචං හරිද අර සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ කියන්නේ මචං අර සමහරක් දේවල් තියෙනවනේ මචං දැන් මට ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ් මාත් එක්ක ඉඳලා මචං මගෙන් ගිහිල්ලා යම්කිසි වැරද්දක් වුණාට පස්සේ මිනිස්සයා මංගාව ඇවිල්ලා අර පාපොච්චාරණයක් වගේ කරනවනේ මචං අන්න ඒක වෙන්නේ නැති මචං මෙතන කියන සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා මලේ වෙනදාමෙන් සුවඳ නැතේ කියන වැත්තේ මචං අර ඉස්සලගේ මචං අර සකුරා මලේ good points කියලා එකක් අර කෙල්ලෙක් කියලා ගත්තට පස්සේ මචං අර හොඳ ගතිගුණ කියලා good points කියන කෙල්ලෝ ඉන්නෝනේ මචං අර තේරුම් ගැනීම තියෙන අර Tamanට supportive අර ඒක අර දෙයක් දරා ගැනීමේ හැකියාව ඒ හැමදේම මෙතන කියන මචං අර අඬද්දි ඇවිල්ලයි අඬන මේකේ අර වෙනද ඔයා මාත් එක්ක ඉන්න කාලේ විතර good points අර හොඳ සිතුවිලි හොඳ ගතිගුණ ඒව නෑ වෙනද වගේ සුවඳ නෑ කියලා මචං අර හිතින් කියන කතන්දරයක් වෙන්නේ නැති මෙහෙම තියෙන ඇත්ත අර චරිතගේ නිකන් අර ඒ පර්ස්පෙක්ටිව් එක මචං ඇවිල්ලා අර මිනිහගේ අර හිතින් කියන දේ අර ඒ කතාව අහන් ඉඳලා ඊටසේ හිමි නොවෙනා ප්‍රේමේ ලුහු බඳිනා ප්‍රේමේ මචං සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ අර කියන වැත්තේ මචං හිමි නොවෙනා ඔයාට හිමි වෙන්නේ නැති ප්‍රේමයක් පස්සේ තමයි ඔයාව ලුහු බඳින්න ගියේ ඔයා ඔය පසුපස ගියේ ඔයා හොයන් ගියාට හිමි නොවෙන්නේ නැති දෙයක් හරිද ඒකයි ඔයාට මේ අද මංගාව ඇවිල්ලා හඬා වැටෙන්න වෙලා තියෙන්නේ
ඔයාට ඇවිල්ලා කෙනෙක් කියන්න නැතුව හෝ මාත් එක්ක මේ දේ කතා කරන්න උනේ ඔයාට හිමි නොවන දෙයක් පස්සේ ඔයා යන්න ගියපෙන්න. අර තියෙනවනේ මචං අර අපි දේවල් පස්සේ මචං අර හිමි වෙන්නේ නැති පස්සේ යන්න ගියාට පස්සේ මචං අර තියෙන දේ නැති වෙලා යනවා. ඒක ඇත්ත මචං. අර අපි අර නිකන් ඕක කර තියෙන්නේ බං අර මේ මුරුංග ගහ කපන කේස් එකක් තියෙන මචං ඉස්සර මුරුංග ගහ මේ පළ එන්නත් කලින් මචං අපි ගහත් කපලි වරේ වාහනේ ගේන්න. අර ඒ වගේ කේස් එකක් මචං. ඊට පස්සේ අපි ඉතුරු ටිකට යන්න ඉතින් නැතුව කියන්න බෑනේ. ඒ ෂොට් එකක් දාගෙන යන්න. රැප් එකට යන්න කලින් පොඩ්ඩක් ඊට පස්සේ කියනවනේ මචං පර සතු සුවඳක් මම නොම වින්දෙමි සකුරායයි කියලා. මම ආදරය කරන කාලේ මම ආදරය කරේ මගේ කියන දෙයකට. දැන් අපි මචං යම්කිසි කෙනෙක්ට හෝ යම්කිසි දෙයකට යම්කිසි පුද්ගලයෙක් කියලා ගමුකෝ මචං. පුද්ගලයෙක්ට මචං ආදරය කරද්දී ඒ මිනිස්සයා මොන විදිහේ මිනිසෙකුණක් අපි ආදරය කරන සිතුවිල්ල කරන්නේ මචං අපේ කියන අදහසින්නේ. ඇත්ත මේකනේ. ඕනම මිනිසෙක් ආදරය කරන්නේ මගේ කියන සිතුවිල්ල. අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කවුරුත් ආදරය කරන්නේ නෑනේ මචං. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන සිතුවිල්ල මතනේ ආදරය කරන්නේ. ඒ මිනිස්සයාගේ හිතේ ඕන තරම් මිනිස්සු ඉඳියත් අපේ ආදරය කියන සිතුවිල්ල හටගන්නේ මචං අපේ කියන මගේ තමන්ගේ කියන අදහසින් මචං. ඒක වෙන්නේ නැති මෙතන කියන නැත්තේ පර සතු සුවඳක් මම නොම වෙන්දෙමි සකුරායයි. හරිද? ඒ කියන්නේ සකුරායයි දෙන එක මලකටනේ කියන්නේ. පර සතු කුසුමක් මම නොම නෙළුවෙමි සකුරායයි මචං. හරිද? ඒ කියන්නේ අනුන්ගේ දෙයක් මම වින්දේ නෑනේ. මම මගේ කියලා වින්ද දෙයක්. සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම් බැන්දේ මචං. සකුරා පෙති කියලා කියන ඇත්තේ මචං අර මල කියලා ගත්තේ කෙල්ල නම් පෙති කියලා කියන්නේ මචං good points නේ. තේරුම් ගැනීම ඊට පස්සේ තමන්ගේ forward ගතිය ඊට පස්සේ ලස්සන හරිද ඊට පස්සේ මචං අර දෙයකට බය නැතිකම ඒ හැමදේම good points මචං හැලිලා යනවා දැන්. මොකද ඒ ගිහිල්ලා මචං අර ජීවිතේ යම්කිසි ඕනම මිනිස්සෙක් මචං ජීවිතේ එක තැනක විනාශ කරගත්තට පස්සේ තමන්ගේ අර good points මචං තැන් තැන් වල හැලිලා යනවා. නැතුව යනවා. ඊට පස්සේ නිකන් අර පෙති ඇලිත්තේ නට්ටේ තියෙන මල විතරයි කියන එකනේ මචං. සකුරා මලේ පෙති ගිලිහි මා ළඟ හඩා වැටේ මචං. ඊට පස්සේ කියන්නේ අර ඒකම තමයි ඉතින් අර පෙති හැලිලා ගෝවාගේ good points නැතුව එයා දැන් සාමාන්‍ය නිකන් ගැහණියක් විදිහට මං ගාව හඬා වැටෙන ගානටපත් වෙලා. රැප් එකට යන්න කලින් මචං කියන්නම් මේකේ රැප් එකේ මචං මේ අපේ මානසික මහත්තයා ඒ කියන්නේ හසංක මහත්තයා මචං මතකපද කියලා වැඩසටහනක් කරනවනේ YouTube එකේ උඹලා බලපන් උඹලා බලලත් ඇති. ඒකේ මචං එක තැනක කියනවා මේ රැප් එක ලියන්නේ මචං මේ සින්දුවෙන් සම්පූර්ණ පිට ගිහිල්ලා 1980 ගණන් වල මචං ෆිල්ම් එකක් තිරගත වෙනවා මචං හංස විලක් කියලා. හරිද? ඔය හංස විලක් කියන චිත්‍රපටයේ මචං රංගපාන්නේ ස්වර්ණා මල්ලමාරච්චි කියන මහත්මියයි මචං ධර්මසිරි බණ්ඩාරනායක කියන මහත්තයයි මචං. හරිද? ඕකේ මචං තිබිලා තියෙන්නේ ඕක අධ්‍යක්ෂණය කරන්නේත් මචං ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා. ඊට පස්සේ මචං ඕකේ මේ කතන්දරේ ගත්තට පස්සේ දැන් අර ස්වර්ණා මල්ලමාරච්චි කියෝකේ කැරක්ටර් එකේ නම මචං ඉරැන්ඩා. හරිද? ඊට පස්සේ ඕකේ මේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා අධ්‍යක්ෂණය කරනවා වගේම ඕකේ නළුව විදිහට රඟපාන්නේ මචං මේන් කැරක්ටර් එක. එයාගේ නම මචං නිශ්ශංක කියලා කැරක්ටර් එකක්. හරිද? එතකොට ඒ කතා වස්තු ඇතුළේ තිබිච්ච මචං පාදක වෙච්ච කතාව තමයි මේ දෙන්නම. ඒ කියන්නේ ඉරැන්ඩා වෙනම බැඳලා ඉන්නෝ නිශ්ශංක වෙනම බැඳලා ඉන්නෝ. ඒනට ඒ දෙන්න අතර අන්‍යම් පෙමක් හටගෙන ඒ දෙන්නගේ ඒ පෙම් සම්බන්ධතාවය ගලාගෙන ගිහිල්ලා ඒ දෙන්නර බැඳලා ඉන්න දෙක අතහැරලා ඒ දෙන්න එක වහලක් යටට එන එක තමයිලු මේ කතා වස්තුවේ තියෙන මචං. මේක මම අපේ තාත්තටත් කෝල් එකක් දීලා මොකද මම බලන්නේ නැහැ නේ මචං 1980 ගණන් වල මම ගියා ආත්මේ. හරිද? මම හිතන්නේ මම ඇති ඉන්නේ නැති මචං සිංගප්පූරුවේ වගේ කවුරු හරි වෙලා ඉන්නේ නැති. හරිද? ඊට පස්සේ මචං මේ කියනවා මේ දෙන්න ඇත්ත ජීවිතේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියයි
ධර්මසිරි බණ්ඩායක මහත්තයා මචං අනියම් පෙම් සම්බන්ධතාවයක් තිබ්බ කියනවා ඒ දෙන්නට. ඒ දෙන්නගෙම දේ පාදක කරලා මේ කතාව මේ ෆිල්ම් එක හැදුවා කියලාත් කියනවා. ඊට පසු කාලීනව මචං මේ දෙන්නගේ මේ සම්බන්ධය දිගට ඇවිල්ලා ස්වර්ණමාලාච්චි මහත්මියට මචං ළමෙක් හම්බෙන්න ආවා කියලා කියනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ මඩ ගැහිමක් නෙමෙයි මේ තියෙන ගොසිප් සහ මේ සින්දුව මේ රැප් එක කියන්න මචං මේක ඇල්ල කියන්න වෙනවා. එතකොට මචං මේ ඒ දෙන්නගේ ළමයා හම්බෙන්න ආපු වෙලාවේ මචං ඒ ළමයා නැති කරා කියලා කියනවා. මොකද ළමෙක් නැහැනේ. මොකද ඔය මානසික කියනවා මචං. ඒ කියන්නේ හසංක මහත්තයා කියනවා මචං මතක පදයකේ එයා රෙස්පෙක්ට් කරනවලු. කියන්නේ මානසික රෙස්පෙක්ට් කරනවලු ධර්මසිරි බණ්ඩාරනායකයි සර්ණමල්ල ආරච්චි ඒ ගත්ත තීරණයට. මොකද ඒ දෙන්න ඒ ළමයා හැදුවනම් ඒ දෙන්න එකතු වුණා නම් මචං අර එතනින් එහාට එන්න තියෙන ලොකු සිනමා මේ ආර්ට් මචං ෆිල්ම්ස් එලියට එන එකක් නෑ කියලා. මොකද ඊට පස්සේ මචං සර්ණමල්ල ආරච්චි රංගපානෝ ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ ගන්නවා. ඒ දෙන්නේ ගත්ත තීරණේ රෙස්පෙක්ට් එකක් විදියටලු මෑන්ස් මේක ලියන්නේ කියලා කියනවා මචං මේ කෑල්ල. හරිද? අහමු. ඔව් මචං මේක කියන කඳුළු පිළියමක් උඹට වියකෙන්න හන මිටින් කියලා. අර මචං අර ගෑනු කියන කට්ටිය ඕනම දෙයකදී මචං කඳුලනේ ඉස්සරහට කරගන්න. කඳුළු පිළියමක් නෙමෙයි. උඹට වියකෙන හන මිටින්. උඹට මේකේ වියකෙන්න මේ ප්‍රශ්නේ මෙය කරගන්න ඔය පරණ අදහස අතෑරලා දාපන්. මේ කඳුළු කියන්නේ ප්‍රශ්නකට හේතුවක් නෙමෙයි. හරිද? සමාජයේ අනියම දාවි උඹේ කරපිටින්. මචං අනියම් පෙම් සම්බන්ධතාවයක් ගත්තට පස්සේ ලංකාව වගේ රටක මම දන්නේ අනිත් ඒවායි මන් දන්නේ නැහැ. මම ලංකාවේ නේ මචං. හරිද? මේ ඕනම තැනකදී මචං ගැහණියගේ පැත්තට තමයි මචං බ්ලේම් එක එන්නේ බනින්නේ. ඕනම දෙයක් උඹට ඉතින් අමාරුවට ගිහින් හදාගත්තට කරන් දෙයක් නෑනේ. මේ උඹගේ ඉතින් කමටනේ ගියේ. අන්න එහෙම කෑල්ලක් එනවනේ මචං. එතකොට මේ ධර්මසිරි බණ්ඩාර මහත්තයා මෙහෙම කියන්නේ නැති කියන පර්ස්පෙක්ටිව් එක යූස් කරලා දාලා මචං අපේ මේ හසංක මහත්තයා මේක ලිව්ව කියන්නේ. හරිද? සමාජයේ අනියමත් දාවි උඹේ කරපිටින්. සමාජෙන් උඹටයි බ්ලේම් එක එන්නේ. මට එන්නේ නැහැ. උඹ ඒක තේරුම් ගනි. සිනමා තිරේ අපේ යථාර්ථයක් කන පිටින්. අපි සිනමා තිරේ රංගපාපු එක දැන් යථාර්ථයක් කියලා. යථාර්ථය කියන්නේ මත ඇත්ත කියන එකනේ. යථාර්ථය අපේ කන පිටින් දැන් ඇවිල්ලා තියෙන්නේ මගේ පදාර්ථයේ පිටපතක් උඹේ කුසේ පණ පිටින්. දැන් මචං අපි පදාර්ථනේ. මේ හැමදේම පදාර්ථ. හරිද? ඒ පදාර්ථයේ පිටපතක් කොපි එකක් උඹේ පණ පිටින්. මගේ ලේ දුවන මගේ පැටියෙක් මගේ ළමයෙක් උඹේ බඩේ කුසේ පණ පිටින්. හරිද? ඊට පස්සේ මචං කියනවා ඊට පස්සේ ටික ඇහුවේ නෑනේ. ඉතින් කියන්න බෑනේ. ඉතින් පිස්සු ගන්නතු එක දාන්න. මචං ඊට පස්සේ කියනවා මේ යදින්න එපා දීග සිඳලන්න බැරි දොළ දුකක්. ඔයා මේ මෙතන මාත් එක්ක මම බැඳලා ඉන්න මිනිස්සෙක්. මට වෙනම ඉන්නෝ ගෑණියෙක්. උඹ මේ ඇවිල්ලා මෙතන මේ දීගයක යන්න ලේස්ති වෙන්න අපි මේ ළමයා හදමු කියන්න මාව බලාපොරොත්තු වෙන්න එපා. ඕක මේ සිඳලන්න බැරි දොළ දුකක්. හරිද? ඕක ඇවිල්ලා මචං ඔය දොළ දුකක් කියන්නේ මචං ඔය ළමෙක් හම්බෙන්නේදී ගැහැණියකට ඇති වෙන ආශාවක්නේ මචං. එතකොට ඔය මේ ගැහැණියකට එක එක ආශාවලද මම අහලා තියෙනවා මචං දුටු ගැමුණු රජුරුව හම්බෙන්න ඉද්දී කවුද බං අපේ විහාර මහදේවියට නේද? විහාර මහදේවියට මචං ඇති වුණාලු දොළ දුකක් එලාරගාවින්න හොඳම මොකද සෙම්පතියකද කොහෙද බෙල්ල කපපු කඩුව හොදලා වතුර බොන්න. මං අහලා තියෙනවා මචං එහෙම කතාවක්. මං දන්නේ නැහැ. ඇත්තට මේ ජනප්‍රවාදනේ මචං. එහෙම ඒ කියන්නේ අර ළමයා හම්බෙන්න ඉන්න කාලේ දැනෙන ආශාවල් හඳුන්වන්නේ දොළ දුකක් විදියට මචං. ඔයා දැන් ඔය ළමයෙක් හම්බෙන්න ඉන්න කාලේ මේ දීගයක් යදින්න ලේසෙන්න බෑ. ඕක මේ සිඳලන්න බැරි දොළ දුකක්. ඕක කරන්න පුළුවන් දොළ දුකක් නෙමෙයි. ඒ හින්දා ඕක නවත්තන්න. බඳින්න බෑ. උබයි කාර්යභාරය හුදෙක් භාර්යාව ගැරහුවත්. හරිද? ඒක කියන්නේ මචං මගේ දැන් වයිෆ් පවා මගේ ගෑණි දන්නෝ දැන් මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මගේ ගෑණි මට බනිනවා. මට ගරහනවා. ඒ ගැරහුවත් මගේ කාර්යභාරයක් වෙලා තියෙන්නේ උඹ. මොකද මගේ පැටියෙක් දැන් උඹගේ මගේ කොපි එකක් උඹේ බඩේ ඉන්නේ. ඒ හින්දා
මගේත් කාර්යභාරයක්. ඒ හින්දා මේ කියන එක අහපන් කියලා කියන්නේ. ඊට පස්සේ මචං යනවා මගේ රහසක නිම්හිම් නිම්නයක කලවල ඉහං උබත් ගිම්හිම් ඩිම්බයක. මේක කියන්නේ මචං ඔය මගේ රහසක නිම්හිම් නිම්නයක නිමක් නැති නිම්නයක් කියන්නේ මචං නිම්හිම් නිම්නයක් කියන්නේ මේ කඳු දෙකක් එකතු වෙන තැනනේ මචං නිම්නයක් කියන්නේ. වේදංග මෙහෙම ඇවිල්ලා එකතු වෙන තැනක් ගැහණියක යෝනි මාර්ගයනේ මචං. නිකන් ගැටියෙන් ගත්තොත් ඔය යෝනි මාර්ගය මචං. යෝනි මාර්ගය මගේ රහසක මචං. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ පිරිමියෙක්ගේ රහසක් විතර තියාගෙන මචං ශුක්‍රාණු කියලා ගනින්කෝ කැරිකාණු. හරිද? මගේ රහසක නිම්හිම් නිම්නයක කලවල ඉහන් උබත් ගිම්හිම් ඩිම්බයක. ඕකේ කියන්නේ මචං දැන් මේ උඹ කලවල ඉහාගෙන ගිම්හිම් ඩිම්බයක තැම්පත් කරගත්ත කියලා කියන්නේ මචං. ඇවිල්ලා කියන නැත්තේ දැන් ඕකේ මචං ඇත්තටම දැන් ඔය පිරිමියෙකුගේ ගැහණියෙකුගේ ලිංගික සංසර්ගයකදී මචං අර දැන් ඔය යන්න එන්න වෙලා මේක මචං මේ උඹලට තේරෙන්න කියන්න ඕනේ ඉඳ මම මෙහෙම කියනවා මේක ඇවිල්ලා මේ මූ අලත්ය කියන්න එපා මචං. සින්දුවක තේරුම මිනිස්සෙට තේරෙන්න එපා උන්න. හරිද? ඒක තවත් සාහිත්‍ය දාලා කියලා උඹලගෙන නිකන් ඔළුව මේ හරවල පුක ගහන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒ හින්දා මේ කියන එක විතරක් ඔළුවට දාගන්නෝ මිසක් මචං අර අනවශ්‍ය විදියට අර ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවා මචං පුක දිහා බලන්නේ නැතුව හඳ දිහා බලපන්. අඩුම ඇඟිල්ල දිහාවත් බලපන්. හරිද? මේ කියන්නේ මචං අර දැන් ගැහණියෙකුගේ පිරිමියෙකුගේ ලිංගික සංසර්ගයකදී මචං අර යන්න එන වෙලාව කියනෝනේ පිරිමියාට ශුක්‍රාණු පිට වෙන්න එන මොහොතේ මචං පිරිමිය එළියට ගත්තත් ගැහණු ඒක ගන්න දෙන්නේ නැහැ. මොකද මචං අර ගැහණියකගේ ඒක අර ආස්වාදයේ වැඩි කියනෝනේ. එතකොට ඒ වෙලාවේ එපා ඇතුලේ යවන්න එපා ගන්න එපා කියලා කියන මූමන්ට් එකක් එනවා මචං. මේ ඒක අදහස් කරන්න නැත්තේ මචං මගේ රහසක නිමින් නිම්මයක කලවල ඉහන් උඹත් ගිම්හිම් ඩිම්බයක මම ගන්න හදද්දි උඹනේ ගන්න එපා කිව්වේ මට. එහෙම කියනවා ඇති මචං. යකෝ මම ගන්න හැදුවේ එළියට යන්නේදී උඹනේ කිව්වේ ඇතුලේ යවන්න. උඹනේ කිව්වේ ඇතුලේ යවන්න මම බලා ගන්නම් කියලා. උඹ දැන් මෙතන මේ ඇතුලේ යවන්න කියලා ඩිම්බයක් ඇතුලේ තැම්පත් කරගෙන කලලයක් හදන් ආවට මට කරන්න දෙයක් නැහැ කියන වගේ බ්ලේම් එකක් මචං එන්නේ. ඊට පස්සේ මේ ගිනි තියන් ඔය නෙගටිව් පටි. ඔය නෙගටිව් පටි ගෙනි තියපන් නෙගටිව් පටි. ඒ කියන්නේ බං ඔය නෙගටිව් අදහස් පොඩ්ඩක් ඕව අයින් කරපන්. මේ කියන එක අහපන්. ඔය හැසිරීම මට ගබ්සාවේ දොරටු වරි. උඹ ඔය දැන් හැසිරෙන විදියට උඹ මේ දඟලන විදියට උඹ දැන් ලේස්ති වෙන්නේ මේ මාව ලබා ගන්න නම් ඕකෙන් කියවෙන්නේ මේ මම නමක් දෙන්නේ නැහැ ඔය ළමයට. හොඳම දේ අපිට කරන්න පුරුවන් එකම දේ ඇබෝෂන් එකකට ගබ්සාවකට යන එක. මිරන්ඩා දැන් උඹ ආත්මාර්ථකම් මෙන්න මෙතන මචං ඇත්ත ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා මිරන්ඩාත් එක්ක රඟපාන්නේ මචං හංසවිලක් ෆිල්ම් එකේනේ. එතකොට මේ කතාව යන්නේ සර්වා මල්ලවාච්චි මහත්මියයි ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා අතර විතරයි. ඒ වුණාට මේකේ නිකන් අර මානසික පර්ස්පෙක්ටිව් එක වෙන්නේ නැති අර කතාව ඇතුලේ මිරන්ඩා උඹ හරි හොඳ ගෑණියක් වුණාට උඹ යථාර්ථයේ ඇත්ත ජීවිතේ උඹ පට්ට ආත්මාර්ථකාමී කියලා කියනවා. ඒකෝදී මිරන්ඩ උඹ දැන් පට්ට ආත්මාර්ථකාමී. උඹ මිරන්ඩ වෙලා ඉන්න කාලේ උඹ මාර පරාර්ථකාමී වුණාට දැන් උඹ ස්වර්ණාමල්ල වාච්චි වෙද්දි උඹ මාර ආත්මාර්ථකාමී කියනවා ඉතින් මචං. ඊට පස්සේ මේ වග නොකියන්න ජාතකයකට මා ප්‍රාර්ථනාවි. ඔයා වග කියන්න ලේස්ති වෙන්න එපා මේ ජාතකයකට. ජාතකයක් නැති ළමයට මම නම දෙන්නේ නැති ළමයට මා ප්‍රාර්ථනාවයි. ඉතින් අර හොඳින් කියලාදී ප්‍රාර්ථනාවි ඕකට වග කියන්න ලේස්ති වෙන්න එපා. මේ කියන එක අහපන් මොලෙන්. අඬන්න ලෙස්සෙන් නැතුව කිමෝනාව කඩතුරක් ගැබත් ඔබ දරාගෙන මචං. හරිද? කිමෝනාව ඇඳගෙන කඩතුරක් අස්සෙන් ගැබත් ඔබ දරාගෙන ඉද්දි ඕක ලෝකෙට පෙනුන්නේ නැහැ. ඕක දන්නේ මම උඹ සහ යම්කිසි පිරිසක් විතරයි. අපිට තාම කල් තියෙනවා මේක රහසක් විදියට තියාගන්න. ඒ හින්දා දඟලන්න නැතුව ඒකෙත් කියන නැති මචං ඇබෝෂන් එකක් කළා මේකට යන් කියලා. ඊට පස්සේ මචං හොඳම අතල්ලක තියෙන්නේ උඹේ පරාර්ථය ලත වෙන්නේ ලය පලාගෙන. හරිද? උඹගේව පරාර්ථය උඹගේව සිතුවිල්ල ඔය දඟලන්නේ ලය පලාගෙන. උඹ මට ආදරේ කියලා මම දන්නවා. ලය පලාගෙන ඔය සිතුවිල්ල නැතුව අර ළමයාට නම දෙන්න ඕන මත්තෙම නෙමෙයි මන් දන්න උඹ මට ආදරේ. බැඳපු මිනිහෙක් එච්ච මාත් එක්ක උඹ ඉඳී උඹ මට ආදරේ හින්දා උඹගේ ඔය පරාර්ථය ලත වෙන්න ලය පලාගෙන එක මන් නොදන්නෝ නෙමෙයි. ඊට පස්සේ කියනවා වෛරය වැදෑමහක් මතකයෙන් පරා යන්න. වෛරය වැදෑමහක් මතකයෙන් පරා යන්න කියන්නේ මචං වැදෑමහක් කියන්නේ ඇවිල්ලා ගර්භණී කාන්තාවකගේ මචං ළමයා ඉන්න කලලය සහ අම්මා අතර තියෙන සම්බන්ධතාවය ඇති වෙන්නේ මචං වැදෑමක් කියන මේ ශරීර අවයවයෙන් මචං. ඕකට කියන්නේ මචං විද්‍යාත්මකව ප්ලැසැන්ටා කියලාද කොහෙද? ප්ලැසැන්ටා හරි. ප්ලැසැන්ටා කියන වචනේ තමයි කියන්නේ. එතකොට ඒකෙන් තමයි මචං ඔක්සිජන් පෝෂණය හැමදේම යන්නේ වැදෑමයි. ළමයා ඉන්න කලලට සහ අම්මගේ අතර ඔක්සිජන් පෝෂණය හැමදේම යන්නේ වැදෑමහින් බං. ඒන මානසික මෙතන කියන මචං වෛරය වැදෑමහක් මතකයෙන් පරා යන්න.
ඔයා මාත් එක්ක තියෙන වෛරය මම දැන් ඔයාව දාලා යනවා මම ඔයාට ඇබෝෂන් කරනවා වගේ ඇබෝෂන් කරන්න කියනවා ඒ වෛරයට ඒ වෛරය ඔයා වැදෑමක් කරගන්න. ඒත් මම මාව ඒ වෛරයට වැදෑමක් කරගෙන ඒකට පනපවන යම්කිසි දෙයක් කරනවා ඔයා මාව අමතක කරලා යන මතකයෙන් පරා යන්න ඔයාට ලේසි වෙයි. වෛරයට වැදෑමක් වුණාට පස්සේ මාව මරු ඉතින් මචං හසංක කියන්නේ මචං හසංක මාත්‍ය කියන්නේ මානසික කියන්නේ ආයි මිනිහා ඇවිල්ලා මචං රැප් කියන එකේ මචං අර ලංකාවේ ඉන්න ලෙජන්ඩ්. එතනින් එහාට අර මොන අයියා පයියා ආවත් මට පර්සනලි ඒ මිනිහට ගහන්න මහත්තයෙක් මිනිස්සෙක් ගින් නෑ මචං. මොකද මේ රැප් වල තියෙන්නේ මචං ෆිසික්ස් ද සයන්ස් ද හැමදේම ගැප් කරලා ලියනවා කියන්නේ මේ ඇවිල්ලා මචං ඉගෙන ගත්ත මිනිස්සෙක් රැප් කරන එකයි අයද ගංජා පාරක් ගහලා රැප් කරන එකයි කුඩු පොඩ්ඩක් ගහලා රැප් කරන එකයි වෙනස්. අයද මම මේ කාටවත් උඹලා මෙතන ඇවිල්ලා අනවශ්‍ය විදියට තෙරප ගන්න ලේස්ති වෙන්න එපා. මම කියන්නේ උඹලට තේරෙන්නේ නැතිනේ මචං. දැන් මේක කියද්දි මේක කොච්චර දේවල් දැන් බලහන් මේ මිනිස්සයා මේක ලියන්න කලින් හංස විලක් බලන්න ඕන අනිවාර්යෙන්ම. ඒ දේවල් හිතන්න ඕන. පස්සේ මේ සයන්ස් දේවල් හිතන්න ඕන. මේක ඇවිල්ලා අර ජොයින්ට් එකක් ගහලා කුඩු පොඩ්ඩක් ගහලා මිනිස්සේ පාර යන ගමන් ලියන එක නෙමෙයිනේ මචං. මේ ඇවිල්ලා පියෝ ආර්ට් නේ. ආටිස්ට් කෙනෙක්ගේ ආර්ට්. ඊට පස්සේ කියනවා මචං දෙන්න මට සැලොලයිට් හීනෙට මගේ පලා යන්න. මට හීන තියෙනවා. මම පටන් ගත්ත විතරයි මේ කලා ජීවිතේ. ඒ හින්දා මගේ සැලොලයිට් හීනෙට මට යන්න දෙන්න. මන් දන්න ඔයාටත් හොඳ අනාගතයක් තියෙනවා. මටත් මගේ හීන වලට යන්න ඕනේ. ඒ නිසා මේ දේ කරන්න එකඟ වෙන්න කියලා මචං කියනවා. ඊට පස්සේ මචං තා පොඩ්ඩක් තියෙන සින්දුව අපි ඒකට යමු. මචං මෙතන කියනවා මේ සකුරා පෙති ගිලියන මහා ගහට මම පෙම් බැන්දේ සකුරා මලේ පෙති ගිලිහි හඬා වැටේ. මේ කියන්නේ මචං අර ඔය දාංගු මිනිස්සෙක් මචං කලබලයට සහ මිනිස්සෙක්ගේ සංසුම්භාවය නැති වෙච්ච තැන මචං ඒ මිනිස්සයා ඉන්නේ අවසිහියෙන්. අවසිහියක් තියෙන තැන මචං මිනිස්සෙක්ගේ good points නැති වෙලා යනවා. සකුරා පෙති ගිලියන මහා ගහට මම පෙම් බැන්දේ සකුරා මලේ පෙති ගිලිහි හඬා වැටේ. සමහරට ඒ ගෑණි කියන්නේ මොනවද කියලා ඒ ගෑණිට තේරෙන්නේ නැහැ. මොකද මචං ගෑණියක්ට පිරිමි මේ පමන්ට ස්වාමි පුරුෂයෙක් නැතුව ළමෙක් හම්බෙන්න යනවා කියන කතන්දරේ ඇවිල්ලා මාරම පොයින්ට් එකක්. ඒක ඇවිල්ලා ගෑණියක්ට තියෙන ජීවිතේ ලබන්න පුරන් උපරිම තැනට වැටීමනේ මචං. උපරිම වැටෙන තැන එතන කියලා මං හිතනවා. හරිද? මොකද අම්මා තාත්තා නැතිම ජොබ් එක නැති මේ හැම දෙයකටම වඩා මචං Tamanට ළමෙක් හම්බෙන්න යනවා. ස්වාමි පුරුෂයෙක් නැති ළමයට නම දෙන්න තාත්තා කෙනෙක් නැති කියන පොයින්ට් එක හිතන් මං හිතන්නේ මචං ඒක ඇවිල්ලා එන්නම පොයින්ට් එක. ඒ තැන ආවට පස්සේ තමයි සකුරා මලේ පෙති ගිලී හඬා වැටේ. good points නෑ නටුව විතරයි මර විය කිලා ගිහිපු කාන්තාවකගේ ස්වරූපය කියන එක වෙන්නේ නැති මචං. ඊට පස්සේ කියන මචං අන්තිමටම අපේ මානසික මහත්තයා පුරාප්පයා මේකේ මචං මේ මෙතන කියනවා මචං නිබද දෙව්දූ වත සියුම් වලා බැඳී මචං. හරිද? මේ කතන්දරේ කියනවා ඇත්තේ මචං ඊට පස්සේ කියනවා මුහු රස උර බෙත්ම කඩා වැටි මත් දලු රෝස ඵලයට හඬා වැටි ස්පුර සකුරා සිසිරේ පතනවා ඇති. මචං අර ලිංගිකත්වයයි ආදරයයි කියන්නේ දෙකක් මචං. හරිද? දැන් විදපන් ආදරය කියන එක නැති වෙච්ච දැන මේ මිනිස්සයා නොදකවත් ඉන්න පුළුවන්. හැබැයි මචං ලිංගිකත්වය කියන්නේ මිනිස්සෙට ඇති වෙන අරුම පුදුම සිතුවිල්ලක් විතර මම නම් දකින්නේ. උඹලා හිතහම් මචං දැන් මේ ඇත්ත මේ කතාවස්තුනේ උඹලා ඉමේජින් කරගන්නේ ධර්මසිරි බණ්ඩාරනායක මචං දැන් තමන් බැඳලා ඉද්දී අන්‍යම් පෙමකට මිනිස්සෙක් තෝරගන්නේ මචං අර ඉන්න කෙනාට වඩා හොඳ දෙයක්නේ. සෙක්ස් පැත්තෙන් හෝ තේරුම් ගැනීමෙන් හෝ ලස්සනෙන් හෝ හැම දෙයකින්ම හරිද? අනියම් පෙමක් අද ඔබ හිතාංගෝ මචං
පට්ට සුරු හැමදේම තියෙන ගෑණියෙක් එක්ක බැඳලා ඉද්දී මෙලෝඩියක් නැති ගෑණියෙක් එක්ක කවුරුත් අන්‍යම් ප්‍රේමක් පටන් ගන්න නැහැ. තමන් හොයන ලිංගික ජීවිතය හරි තියෙන කෙනෙක් එක්ක අර මේ හැමදේම වෙලා අයින් වුණත් මචං ඔය ඇඟ ඔය ලස්සන ඔය තේරුම් ගැනීම ඔයගේ good points මට අමතක වෙන්නේ නැහැ වගේ නිකන් අර හැම දැනගින්ම ගිහිල්ලා මචං පස්සේනේ කියන්නේ මානසික මේක සිං කරන එකේ වුණත් පොඩි අර කාම් ගතියකින් කියන්නේ අර පසුකාලීනව මතක් වීම වෙන්න පුළුවන් මචං අර මට තාම ලිංගික හැඟීමක් තියෙන මට ආයි පාරක් ඔයා එක්ක ෆක් එකක් දාන්න ඕන අර එහෙම හිතනවනේ මචං කියන්නේ ලිංගිකත්වය කියන එක ඇවිල්ලා අර නැති වෙන්නේ නැහැ ඒ රාගික සිතුවිල්ල අයින් කරන්න බෑ ආදරය කරුණාව සහ ඒක වෛරයක් කරගන්න පුළුවන් හැබැයි ලිංගික සිතුවිල්ල කියන එක ඒ දැනිච්ච හැඟීම ඒ විඳපු දේ ඒක තියෙනවා මචං අර පසුකාලීනව හිතෙනවා මචං පුර සකුරා සිසිරේ පතනවා ඇති මගේ හිත මචං හරිද ඒක ඇවිල්ලා මේ මාර ලස්සන කතන්දරයක් මේකෙන් මචං ඉතින් කියන නැත්තේ අර මේ අනියම් පෙමක තියෙන අර ගැම් අවුල තමයි ඉතින් අනියම් පෙම කියන්නේ ඉතින් අර ආදරේට ඉතින් අනියම්ද මොකද්ද නියම්ද කියලා එකක් නෑ ඇතු ඇති ඉතින් ඒ වුණාට ඉතින් මොන වුණත් මචං අර සමාජයක් ඇතුලේ අපි ජීවත් වෙද්දී මේ දේවල් බලපානවා ඉතින් මේක මාර ලස්සන නිර්මාණයක් මේකේ වීඩියෝ එකත් එක්ක බලද්දි මචං එක එක අර්ථ එනවා මම මේ නිකන් අර මේ ලිරික්ස් සහ මියුසික් එකේ මට දැනෙන පර්ස්පෙක්ටිව් එක මාරයි මචං. උඹලා මේක අහලා තියෙනවා මචං. මේ චරිතත්තලගේ මහත්තයාමයි මේකේ ලිරික්ස් ලියන්නේ. ඊට පස්සේ මේක රැප් ලිරික්ස් ලියන්නේ අපේ මානසික මහත්තයනේ කියන හසංක මහත්තයා. මේ ඇවිල්ලා ඉතින් මචං වැඩ්ඩෝ. වැඩ්ඩෝ කියන්නේ රියල් වැඩ්ඩෝ. අර තේරුමක් ඇතුව අම්මට සිරි හිතන්න පුළුවන් කියලා සින්දුව. දැන් මේ සින්දුව මචං 10 දෙනෙක් කියවුවොත් 10 දෙනෙක්ට තේරුම් හිතන්න පුළුවන් මාර ලස්සන නිර්මාණ ඉතින්. සුපිරි මේ වගේ තවත් නිර්මාණ කරන්න ලැබේවා අපිට අහන්න වාසනාව ලැබේවා කියලා වාතනා කරනවා මචං. එහෙනම් බයි බයි. cheers. සිරිසප මා අතහැර අද වෙනතක